හායි යාළුවනේ. ඉතින් අපේ මේ YouTube channel එකේ මේ පාරේ සාමාන්‍ය පෙළ ලියන යාළුවන්ගේ පොඩි සපෝට් එකක් දෙන්න මේ channel එක start කරා. ඉතින් අපේ මේ channel එක හරහා විෂය 3ක් මගින් ඔයාලා සාමාන්‍ය පෙළ ඉවරනකම් ඒ සම්මානයක් ගන්න ඔයාලට පොඩි සපෝට් එකක් දෙන්න හදන්නේ. ඉතින් අපේ channel එකෙන් ඔයාලට ඒකක් ගන්න බෑ. ඔයාලගේ අතේ වැඩේ තියෙන්නේ. ඉතින් අපි හදන්නේ පොඩි රුකුලක් දෙන්න. ඉතින් අපේ මේ channel එකේ අපේ යාළුවොත් එක්ක ඔයාලගේ ඉදිරි ජීවිතය සාර්ථක කරගන්න පොඩි හරි සපෝට් එකක් දෙන්න තමයි හදන්නේ. ඉතින් මේකට තවත් යාළුවෝ දෙන්නෙක් එක්ක හොඳ උදව්වකින් ඔයාලගේ මේ ඉදිරි ජීවිතය සාර්ථක කරගන්න හදනවා. මම විද්‍යාව කළා තවත් යාළුවෝ දෙන්නෙක් ඉතින් ඔයාලගේ තවත් විෂයන් දෙයක් ගොඩ දාගන්න උදව් කරන අනිවාර්යයි. ඒකින්ද අපේ channel එකත් එක්ක අනිවාර්යයෙන්ම ඉන්න කියලා ඔයාලගේ මුලින්ම ඉල්ලා සිටිනවා. ඉතින් ඔයාලට අමාරු විෂයක් කියලා තියෙන විද්‍යාවේ අනිවාර්යයෙන්ම ලකුණක් එන ලකුණු 10ක් 15ක් සෙට් වෙන පාඩමක් තමයි අද කරන්න හදන්නේ. මොකද්ද මේ පාඩම? ප්‍රභා සංශ්ලේෂණය. මොකද්ද ළමයි ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ? ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ ආලෝක ශක්තිය උපයෝගී කරගෙන කාබන් ඩයොක්සයිඩ් හා ජලය අමුද්‍රව්‍ය ලෙස යොදාගෙන හරිත ප්‍රදාඩංගු ශාක සෛල තුළ සිදුවන ආහාර සංශ්ලේෂණ ක්‍රියාවලිය. මේ ටික කඩපාඩම් කරගෙන ගියා නම් විභාගෙ කොට මොකද්ද ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ? ආලෝක ශක්තිය උපයෝගී කරගෙන කාබන් ඩයොක්සයිඩ් හා ජලය අමුද්‍රව්‍ය ලෙස යොදාගෙන හරිත ප්‍රදාඩංගු ශාක සෛල තුළ සිදුවන ආහාර සංශ්ලේෂණ ක්‍රියාවලිය තමයි ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ. අපේ රටේ විතරක් නෙමෙයි ලෝකෙම දක්ෂයෝ බිහි වෙනවා. මේ දක්ෂයෝ බිහි වෙන හේතුව ඒ කට්ටියගේ උත්සාහය කැපවීම අදිෂ්ඨානය. ඉතින් මේ ප්‍රභා සංශ්ලේෂණයට ඒ වගේ බලපාන සාධක තියෙන්නේ බෑ. මොනවද ඒ සාධක? ප්‍රභා සංශ්ලේෂණය සඳහා බලපාන ප්‍රධාන සාධක කිහිපයක් තියෙනවා. එක සූර්යාලෝකය. සූර්යාලෝකය අපිට ලැබෙන්නේ සූර්යාගෙන්. අපේ ප්‍රධාන ශක්ති ප්‍රභය වෙන සූර්යාගෙන් තමයි මේ ආලෝක ශක්තිය එහෙනම් සූර්ය ශක්තිය ලැබෙන්නේ. ඒ වගේම ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය තවත් සාධකයක් තමයි ජලය කියන්නේ. අපිට ජලය ඕනේ. එහෙනම් ශාකවලට මොන කතාවද? ජලය ලැබෙන්නේ. H2O මූල කේශු හරහා ආශ්‍රිතය මගින් මේ පත්‍රවලට ඇවිල්ලා පත්‍රවල තියෙන නාරටි හරහා පත්‍ර තුල ගමන් කරනවා. ඒ වගේම අපේ ජීවේ පවත්වා ගන්න ඔක්සිජන් අවශ්‍ය වගේම ශාකවල ප්‍රභා සංශ්ලේෂණයට ඔක්සිජන් නෙමෙයි කාබන් ඩයොක්සයිඩ් අවශ්‍යයි. කාබන් ඩයොක්සයිඩ් ලැබෙන්නේ භූතිකා හරහා විසරණය. මේ එකතු වෙලා ශාකවල අභ්‍යන්තර සාධකයක් තියෙනවා. ඒක තියෙන්නේ කොළ පැහැදි ශාකවල පමණයි. ඒ මොනවද ළමයි? හරිතප්‍රද. මේ සාධක ඔක්කොම එකතු වෙලා අන්තර් ක්‍රියාවක් සිදුවලා රසායනික ප්‍රතික්‍රියාවක් මගින් මෙතන ආහාර නිපදවනවා. ප්‍රධාන ආහාරය ලෙස ග්ලූකෝස් රසායනික සංකේතය මොකද්ද? C6යි H12යි O6යි. හරියම ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රධාන ඵලය ග්ලූකෝස්. ග්ලූකෝස් වල රසායනික සූත්‍රය C6යි H12යි O6යි. මේක මෙහෙමම තියෙන්නේ. පත්‍රවල පිෂ්ඨය ලෙස తాවකාලිකව තැන්පත් වෙලා. පිෂ්ඨය ලෙස తాවකාලිකව තැන්පත් වෙනවා. ඊට පස්සේ ඔයාලා පටක පාඩම ඉගෙන ගන්න නැතිනේ. පටකවල ප්‍රෝලම පටකේ හරහා සුක්‍රෝස් ලෙස පරිවහණය වෙලා නැවතත් මේ ප්‍රෝලම පටකේ හරහා ගිහිල්ලා පිෂ්ඨය ලෙස తాවකාලිකව තැන්පත් වෙලා ඵල හට ගන්නවා. මේකට තමයි සරලව ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ. හැබැයි පොඩි කාලේ වල ඉගෙන ගත්තා හරිත ප්‍රදාඩංගු ශාක ආහාර නිපදීමේ ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණය කියලා. හැබැයි ඔයාලා සාමාන්‍ය පෙළ ලිව්වොත් අනිවාර්යෙන් ඒකට වැරද්දක් දාන්නේ. මොකද ප්‍රධාන සාධකත් එක්ක ඔයාලගේ අර්ථ දැක්වීම ලියන්න ඕන. ප්‍රභා සංශ්ලේෂණය ඔයාලා අහන අනිවාර්යම එකක් තමයි වචන සමීකරණය. මොකද්ද වචන සමීකරණය? කාබන් ඩයොක්සයිඩ් ධන ජලය ආලෝක ශක්තියට හරිතප්‍රද ග්ලූකෝස් ධන ඔක්සිජන්. මේකේ රසායනික අහන එකක් තමයි රසායනික සමීකරණය. මොකද්ද රසායනික සමීකරණය? 6යි CO2 තුලිත සමීකරණය. 6යි H2O ආලෝක ශක්තිය හරිතප්‍රද C6යි H12යි O6යි ධන 6යි O2 මේ ග්ලූකෝස් මේ ඔක්සිජන්. ඔයාලා උෂ්ම ගන්න මොනවද? මොකද්ද වායුව? ඔක්සිජන්. ඔක්සිජන් ලැබෙන ප්‍රධාන ක්‍රමය මොකද්ද? ප්‍රභා සංශ්ලේෂණය. එහෙනම් ළමයි මේ ප්‍රභා සංශ්ලේෂණය විහිපිට තියෙන්න ඕනද නැද්ද? අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. මේ ඔක්සිජන් ආයමත් වායු ගෝලයට යන්නේ කොහොමද? භූතිකා හරහා විසරණයෙන් තමයි ළමයි යන්නේ.
ඔයාලා බලන්න පාස් පේපර් එක. ප්‍රභා සංශ්ලේෂණය සඳහා අවශ්‍ය කාබන් ඩයොක්සයිඩ් වායුව ශාක වලට ලැබෙන්නේ කොහොමද කියලා අහලා තිබ්බා. ඔයාලා උත්තරේ ලියන්න ඕන පූටිකා හරහා විසරණය. ඔයාලා පාරහන් පුළුවන් ප්‍රභා සංශ්ලේෂණය නිපදවන අතුරු ඵලය වෙන ඔක්සිජන් වායු ගෝලයට එකතු වෙන්නේ කොහොමද කියලා. ඒක නම් කියන්නේ පූටිකා හරහා විසරණය. සංශ්ලේෂණයට අවශ්‍ය සාධකයක් කිව්වනේ මොනවද කිව්වේ? එක ආලෝක ශක්තිය, දෙක ජලය, තුන කාබන් ඩයොක්සයිඩ්, හතර හරිත අප්‍රද. ඔයාලා මෙතනින් MCQ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. අපෙන් MCQ වල උත්තර හතරක් දෙනෝනේ. මෙතන උත්තර හතරක් තියෙනවා. ප්‍රභා සංශ්ලේෂණ සඳහා බලපාන අභ්‍යන්තර සාධකයේ වන්නේ ලැබුවොත් මෙන්න උත්තරේ. හරිත අප්‍රද. හරි. දැන් අපි හදන්නේ ප්‍රභා සංශ්ලේෂණ සඳහා බලපාන සාධක පරීක්ෂණාත්මකව ඔප්පු කරන්න. ඔයාලා පේපරේ අනිවාර්යයෙන්ම පරීක්ෂණයකින් තමයි ප්‍රශ්නයක් අහනවා නම් අහන්නේ. සමහර වෙලාවට අර්ධයකින් අහන්න පුළුවන්. ඔයාලා මුල පාඩම් කරගන්න. ඉතින් අපි බලමු. ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය ප්‍රධාන සාධකයක් තමයි ආලෝක ශක්තිය. අපි බලමු ප්‍රභා සංශ්ලේෂණයට ආලෝක ශක්තිය අවශ්‍ය බව පෙන්වන හැටි. අපි මේ එතන පේනවද ඔයාලට ශාකයක රූපයක්. මේ ශාකය පැය 48ට අඳුරේ ලැබූ ශාකයක් වෙන්න ඕන. මොකද පැය 48ට අඳුරේ ලැබුවාම සම්පූර්ණයෙන්ම පිෂ්ඨය ඉවත් වෙන ඉඳා. ඉතින් අපි පැය 48ක් අඳුරේ ලැබූ ශාකයක් කරා. සමාන පත්‍ර දෙකක් කරා. එක කළු පොලි තීරණයකුත් අනිත් එක අවර්ණ පොලි තීරණයකුත් ආවරණය කරන්න ඕන. මේක පැය 3-5 අතර කාලයක් තියලා පිෂ්ඨ පරීක්ෂාව කරන්න ඕන. අපි මේ කළු පොලි තීරණයෙන් ආවරණය කළ එක A කියලා. අවර්ණ පොලි තීරණයකින් ආවරණය කළ එක B කියලාත් අරගෙන මේ පත්‍ර දෙක වෙනම අරගත්තාම මේ කළු පොලි තීරණය මේ අවර්ණ පොලි තීරණය. ඉතින් පිෂ්ඨ පරීක්ෂා කරනවා. අපි මේවට අයඩින් බින්දු කීපයක් දැම්මම පස්සේ මේකේ කිසිදු වර්ණ විපර්යාසයක් දක්නන්න ලැබෙන්නේ නැහැ. මේකේ හැබැයි දම් පහට උරු නිල් පාටක් දක්නන්න ලැබෙනවා. ඉතින් මොකද්ද කියන්න තියෙන්නේ? A පත්‍රයේ ප්‍රභා සංශ්ලේෂණය සිදු වී නොමැති බවත් B පත්‍රයේ ප්‍රභා සංශ්ලේෂණය සිදු වී ඇති බවත්. එහෙනම් අපිට කියන්න පුළුවන් ප්‍රභා සංශ්ලේෂණය සඳහා අවශ්‍ය ප්‍රධාන සාධකයන් ලෙස සූර්ය ශක්තිය දැක්විය හැකි බව. ඔයාලට මං හිතනවා තේරෙන්නේ නැති කියලා. හරි. අපිට ජීවත් වන්න ඔක්සිජන් ඕනේ. ශාකවල ප්‍රභා සංශ්ලේෂණයට කාබන් ඩයොක්සයිඩ් උනා. අපි කලින් පරීක්ෂණයේදී ප්‍රභා සංශ්ලේෂණයට සූර්යාලෝකයේ අවශ්‍ය බව පෙන්වුවා. අපි නම් දැන් ප්‍රභා සංශ්ලේෂණයට කාබන් ඩයොක්සයිඩ් අවශ්‍ය බව පෙන්වුවා. ඒකටත් අපි ගන්නේ පැය 48ක් අඳුරේ ලැබූ ශාකයක්. අපි මෙහෙම AB කියලා පත්‍ර දෙකක් කරා. එකකට පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ KOH, අනිත් එකට ජලය H2O දානවා. පැය 3-5 අතර කාලයක් තියලා පිෂ්ඨ පරීක්ෂාව කරන්න ඕන. අපි කලින් පරීක්ෂණය වගේම A පත්‍රයත් B පත්‍රයත් වෙනම අරන් පිෂ්ඨ පරීක්ෂාව කරා. A පත්‍රයේ අයඩින් එක් කරාම ඒ කියන්නේ පිෂ්ඨ පරීක්ෂාව සිදු කරාම A පත්‍රයේ කිසිදු වර්ණ විපර්යාසයක් සිදු නොවන බවත් B පත්‍රයේ නිල් පැහැදුරු දම් පැහැයක් දක්නන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රභා සංශ්ලේෂණයට කාබන් ඩයොක්සයිඩ් අවශ්‍ය බවත් පෙන්වන්න පුළුවන්. ඇයි මෙතන පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් මේ? අනිවාර්යෙන් අහන පොයින්ට් එක. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මම මේ පොලිතීනේ තියෙන කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරනවා. ඒ කියන්නේ මෙතනට පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් දාන්නේ. මෙච්චර කාලයක් ගාන නැති ප්‍රශ්නයක්. විද්‍යාගාරයේ මේ පරීක්ෂණ කරන්නේ බැරියයි කියලා අහලා තියෙනවා. ඉතින් ඒකට ප්‍රධාන හේතුව පාලක පරීක්ෂණය කරන්න බැරි හින්දා. පාලක පරීක්ෂණයට අනිවාර්යයෙන්ම ජලය තියෙන්න ඕන. ඔයාලගෙන් මේවා අහන්න පුළුවන් අනිවාර්යයෙන්ම. හරියම අපි දැන් පරීක්ෂණ දෙකක් කරා. ඒකෙන් ආලෝක ශක්තිය අවශ්‍ය බව පෙන්වනවා. කාබන් ඩයොක්සයිඩ් අවශ්‍ය බව පෙන්වනවා. දැන් තව කෙනෙක් අහන්න පුළුවන් ඇයි අපිට ජලය තියෙනවා කියලා පරීක්ෂණාත්මකව පෙන්වන්න බැරි? ඒක ඕන කෙනෙක් දන්නවා. පැය 48ක් ජලය ලබා නොදුන් විට ශාක පත්‍රයේ මිය යන බව. හැබැයි විද්‍යාඥයන් විසින්
ඔක්සිජන් වල 8-18 සමස්ථානිකයේ භාවිතා කරලා ප්‍රභා සංශ්ලේෂණය සඳහා ජලය අවශ්‍ය බව විද්‍යාත්මකව පෙන්වලා තියෙනවා. ප්‍රභා සංශ්ලේෂණයේ අතුරු ඵලය ලෙස ලැබෙන ඔක්සිජන් වල O8-18 සමස්ථානිකයේ අඩංගු වන බැවින් අපිට ප්‍රභා සංශ්ලේෂණය සඳහා ජලය අවශ්‍ය බව පෙන්වන්න පුළුවන්. පාස් පේපර් එකක ප්‍රශ්නයක් කියලා තිබ්බා. ඇයි ශාක වලට පරීක්ෂණාත්මක විද්‍යාගාරයක් කරන්න බැරියයි කියලා. ඉතින් අපි උත්තරේ ලියන්න ඕන ශාකයකට පැය 48ක් ජලය ප්‍රභා නොදුන්නු. ඉතින් ප්‍රභා සංශ්ලේෂණයේ අතුරු ඵලය මොකක්ද? ඔක්සිජන්. පාස් පේපර් එක මේ ඇටෝම මෙහෙම ආවිලා තිබ්බා. ප්‍රභා සංශ්ලේෂණයේ අතුරු ඵලය ලෙස ලැබෙන ඔක්සිජන් ලැබෙනවා කියලා පරීක්ෂණාත්මකව පෙන්වන ඇටෝම. මෙතනට මේ තියෙන්නේ හයිඩ්‍රජන් ශාකයක්. මෙතන හයිඩ්‍රජන් ශාකයක් දීලා ඔයාලගෙන් අහයි මේ වෙනකොට තවත් මොකක් හරි යෝජනා කරන්න කියලා. ඉතින් ඔයාලට කියන්න පුළුවන් සැල්වීනියා චාර්ජ් ශාකයන්නේ ඔයාලට සැල්වීනියා කියලා කියන්නත් පුළුවන්. ඉතින් මේ පරීක්ෂණයෙන් ඔයාලගෙන් අහાવી කොටස් ටික මේ ඉතින් ජලය කියලා ඔයාලා දන්නවනේ. මේ බීජය. මේ පරීක්ෂණයෙන් අහන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේක නිරීක්ෂණ දෙයක් අහයන්වාරේ. මොකද්ද? හයිඩ්‍රජන් ශාකය අතරින් වායු බුබුළු පිට වේ. ඒ වගේම මේ පරීක්ෂා නලයේ ඉහළ ග්‍රහයේ වායුව එකතු වන බවත් පරීක්ෂණාත්මකව හඳුන්වනවා. ඒ වගේම දැන් මෙතන වායුව එකතු වෙනෝනේ. කොහොමද කියන්න පුළුවන් මේක ඔක්සිජන් කියලා. මේකට පරීක්ෂණයක් තියෙනවා. පොලිදු මේකේ 4න් 3ක් විතර වායුව පිරුණට පස්සේ මේක අරගෙන මේ පරීක්ෂා නලය තුළට පොලිදු කුයිරක් ඇතුළත් කර විට මේක දීප්තිමත්ව දැල්ලේනවා ඔක්සිජන්. ඔයාලා පරීක්ෂණේ 9 වසරේ ඉගෙන ගත්තනේ. ඉතින් ප්‍රභා සංශ්ලේෂණයේ අතුරු ඵලය ලෙස ඔක්සිජන් නිපදවන බවත් අපිට මේ පරීක්ෂණය මගින් කියන්න පුළුවන්. ඉතින් අපි ප්‍රභා සංශ්ලේෂණය බලපාන සාධක කිහිපයක් කතා කරා. ඒවා පරීක්ෂණාත්මක කරන්න කියලා කොහොමද කියලා ඔප්පු කරා. අතුරු ඵලයත් ඒක හඳුනා ගන්න හැටි කියලා දුන්නා. ඉතින් ඔයාලගෙන් අනිවාර්යෙන්ම මේකෙන් අනිවාර්යෙන්ම අහනවා. ඔයාලා මේ ටික බලා ගන්න. ප්‍රභා සංශ්ලේෂණය මෙච්චර අපි ඉගෙන ගන්නේ. ප්‍රභා සංශ්ලේෂණයේ වැදගත්කම මොකද්ද? අපි මොනවද කන්නේ? ආහාරනේ. ඒ ආහාර නිපදවන්නේ ශාක. ඉතින් මේ පෘථුවියේ ජීවය පවත්වා ගන්න ප්‍රධාන වශයෙන්ම මේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම කාබන් චක්‍රය පවත්වා ගන්නත් මේ ප්‍රභා සංශ්ලේෂණය අත්‍යවශ්‍ය වෙනවා. අපි හුස්ම ගන්නේ ඔක්සිජන් වලින්. ඔක්සිජන් ලැබෙන ප්‍රධාන ක්‍රමය තමයි ප්‍රභා සංශ්ලේෂණය. මේ කරුණු නිසා ප්‍රභා සංශ්ලේෂණය නිහිපිට පවතින ඉතාමත් වැදගත් ක්‍රියාවලියක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔයාලට අමාරු වෙලා තිබ්බ බයෝ පාඩම අපේ මේ වීඩියෝ එකෙන් කළා. ඔයාලගේ තවත් විෂයන් ගොඩ දාන්න අපේ තවත් යාළුවොත් එක්ක ඔයාලට අනිවාර්යයෙන්ම සපෝට් එකක් දෙන්න කියලා මම පොරොන්දු වෙනවා. ඉතින් මම කියන්නේ වීඩියෝ දැක්කට වැඩක් නැහැ, බැලුවට වැඩක් නැහැ, කමෙන්ට් කරාට වැඩක් නැහැ. ඔයාලා වැඩ කරන්න ඕන මේ වීඩියෝ එක බලලා ෂෝට් නෝට් ගන්න, පාස් පේපර් කරන්න. ඔයාලගේ ඉදිරි ජීවිතයට අවශ්‍ය සයන්ස් ගොඩ දාන්න අපේ මේ YouTube channel එකෙන් අනිවාර්යයෙන්ම සපෝට් එකක් දෙන්න කියලා අපි පොරොන්දු වෙනවා. ඒ වගේම අපේ මේ වීඩියෝ එක කොහොමද නරකද කියලා කමෙන්ට් එකක් කැමති නම් දාන්න බල කරන්නේ. ඔයාලා මේ වීඩියෝ එක බලලා අපිට කමෙන්ට් subscribe වැඩක් නැහැ, views වැඩක් නැහැ. ඔයාලගේ ජීවිතේ ගොඩ දාගත්තා නම් ඒ අපිට ඇති. ඒ අපේ හෘද සාක්ෂියට හොඳටම ඇති. ඉතින් අපේ මේ channel එකේ මේ වීඩියෝ ගන්න කරනවා. ඔයාලට සුබ දවසක්. ස්තුතියි.